Hello friends, welcome back to another gameplay videos. Only thing other play කරන්න යන්නේ is Scary Teacher. අපි දැන් Scary Teacherට වද දෙන්න තමයි හදන්නේ. Okay, ඉතින් අපි දැන් වදයක් දෙමු. Okay, ඉතින් අපි දැන් මී කතුර ගන්න යමු. Okay, ඉතින් මෙතන තමයි මී කතුර තියෙන්නේ. හැමදාම මෙතන තමයි. Okay, ඉතින් අපි දැන් මේ කුඩින්නේ තියෙන්නේ. අඩු වරින්ප වරින්ම ආනේ මෙතන ඉන්නේ තියන්නේ. හරි ඔන්න තිබ්බත් දැන් මේ පතරෙන් වහනවා බා. ඕකේ ඉතින් ඉස්සරහට මම ග්‍රැනි ගේම් ප්ලේ එකක් ගේන්නත් හදනවා. ඕකේ ඉතින් දැන් අපි මෙතනට වෙලා බලන් ඉමු. ගේට්ටුවෙන් පොඩ්ඩක් අතලයක් ගමු. ඕනේ. ඕකේ ඉතින් දැන් අපිට මෙතනට වෙලා බලන් ඉන්න තමයි තියෙන්නේ. ඕකේ ඉතින් ඔන්න ටීචර් එනවා. ඔන්න දැන් ඉතින් ඉඳගත්තා. අඩු මින්නේ ටීචර්ගේ අත රතු වුණා. අත්තිකේ කාටද කියන්නද කියලා බලපන්. ගණන් ගන්න එපා ඉතින් guys මම කටහඬ අමුතුණා. මම කටහඬත් හදා ගන්න. කටහඬ හදලා දෙන්න. මම මේ පළවෙනි YouTube channel එකක් කරන්නයි හදන්නේ. මම ඉතින් පළවෙනි ගේම් ප්ලේ එක දාන්නේ Scary Teacher බා. ඕනනම් මේක ඔයාලට ඩවුන්ලෝඩ් කරගෙන ප්ලේ කරන්නත් පුළුවන්. ගහලා තියෙන අයත් ඇති. මේ ටීචර් නම් හරි මෝඩයි බං. බලපංකෝ ඉතින් සුප් හදලා. අපි ටීචර්ගේ සුප් එකට ලුණු දානවා. ලුණු බෝතලෙත් බං ඔතනමයි තියලා තින්නේ මේ සුඩ. බලපං කොච්චර මෝඩද කියලා. දැන් ටීචර් දන්නේ නැද්ද? ඔතනට ලුණු බෝතලේ තියලා තියෙද්දි ලුණු එක කෙනෙක් ඇවිල්ලා දානවා කියලා. හොරෙක් හරි ඇවිල්ලා ඕකට දැම්මොත් දැන් බලපං මන් දැම්මනේ. බලපං ඔය Scary Teacher කොච්චර මෝඩද කියලා. ඔයාලා පල්ලෙහින් කමෙන්ට් කරගෙන යන්න Scary Teacher කොච්චර මෝඩද කියලා. ඔක ඉතින් දැන් අපිට බලන් ඉන්න තමයි තියෙන්නේ. අපි දැන් ගේට්ටුවෙන් ආතල්ලයක් ගමු. දැනුත් ඕනේ. මම විහිළුවට බං කිව්වේ. ඔන්න දැන් ටීචර් සුප් එක බොනවා. අඩු ටීචර් වමනියයි බලාගෙන. බලපං ඉතින් ගේ ඇතුලේම දැම්මනේ වමනේ. බලපං. ඔක ඉතින් ගණන් ගන්න එපා මෙතන කළු පාට මෙව්ව එකක් තියෙනවා. බලපං ඉතින්. ඔක ඉතින් අද මොකද්ද දන්නේ ටීචර්ට කරන්න දෙන වදේ. ඕ favorite show. ඉන්නේ මම ටීචර් ගිහිල්ලා කුඩු කරනවා. ඔය ක්‍රෝබා එකක් ඔතනමයි බක් තියෙන්නේ. බලපන් ටීචර් එතකොට කොච්චර ගොන්න කියලා. ගොන්නේ මේ බං ගොන්න ආම්බෙක්නේ. ඕකේ මම දැන් කුටු වෙන්න දුන්නා. ඕකේ ඉතින් දැන් ඉතින් මේක වහලා අපි යමු. ඕකේ ඉතින් දැන් ගේට්ටුවෙන් ආතල්ලයක් ගමු. දැන් තෝන්නේ මට කොහොමත් ඕනේ නෑ බං. අනේ මෙන්න ටීචර්ස් අපි මේ ටීචර්ට කියමු ටීචර්ස් කියලා. චොරස් ගායිනේ එතකොට ටීචර්. ඒකනේ ටීචර්ස් කියලා නම තිබ්බේ. ඕකේ ඉතින් අත ටීචර් ඇඳුම් අඳින්න වගේ යන්නේ. ඕක ඉතින් මේ Scary Teacher මෝඩද කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඕක ඉතින් මේ Scary Teacherට ඉස් කියන එක අයින් කරන්න. ටීච් කියලා නම තියන්න. ටීචර්ස් කියලා නම තියන්නකෝ. ඕක ඉතින් ඔයාලා මේ කමෙන්ට් කරන හරිය දාන්න ටීචර්ස් කියලා.
ටීචර්ස් හරි මෝඩයි ටීචර්ස්ට මොලේ යන්නේ කියලා කැමැත්ත එක පහලින් කමෙන්ට් කරගෙන යන්න මම දන්නේ ඔයාලගේ කැමැත්තක් ඔක ඉතින් මේක වහමු ඔක ඉතින් දැන් මේක කපමු හුටා මොකද බං උනේ අපි මෙතනට ගිහිල්ලා මෙන්න මෙතන උඩ හැංගිලා ඉමු හුටා අර මෙන්න මෙතන බීම එකක් තියෙනවා බොම් ගුඩු 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 ඕකේ ඉතින් අඩු මෙන්න ටීචර් වෙල්ම ලස්සනේ නැද්ද ඔයෝ බලපන් ඉතින් ඒකත් ඕකේ ඉතින් දැන් ඉතින් ටීචර් මාරු මාතලයක් ගන්න තමයි හදන්නේ මම මේ දාන පළවෙනි වීඩියෝ එක ගණන් ගන්න එපා subscribe කරලා like එකක් දාලා comment එකක් දාන්න පොඩි support එකක් දෙන්න මම මේ දාන පළවෙනි වීඩියෝ එක ඕකේ ඉතින් උන්ට මෙන්න ටීචර් දැක්කා අර කොහෙන්ද දැක්කේ මෙහෙන් මෙසක් වෙන කොහෙන්ද බං දැක්කේ මාටි මහා මෝඩේ නේ බං බලපන් ඉන්නේ මං කොච්චර මෝඩද කියලා ඔකේ ඉතින් අද නම් මං ටීචර්ට මාරු මාතලයක් තමයි දෙන්නේ ඔයාලා බලන් ඉන්නකො මොකක්ද ආතල් එක දෙන්නේ කියලා හොඳට බලන් ඉන්න මොකක්ද ආතල් එක කියලා ඔකේ ඉතින් මං අද හදන්නේ ටීචර්ට මාරු මාතලයක් තමයි ටීචර් ඉඳගන්න පුටුව තියෙනවනේ ඔකට කට්ටක් දාලා ඒකට රෙද්ද දාන එක පිස්සුද බං උට මෙන්න ටීචර් අයියෝ ටීචර්ට හුනෝනි ෂික් ෆේල් ඔයාලට ඕකේ පේනවා ඇති ෆේල් කියලා ඕකේ දැන් අපි ආපහු වැඩේට බලමු සැලෙන්න හොඳ නෑ බා වැටි තමයි නැගිටින්න ඕනේ ඕකේ ඉතින් අපි ආයෙත් වැඩේට බහිමු ඕකේ ටීචර් ටී බොනවා ටීචර් ටී බොන හිල්ලේ මං ගිහිල්ලා පුටුවට රෙද්ද තියනවා පුටුවට රෙද්ද නෙවෙයි බා පුටුවට කටුව තියලා කටුවට රෙද්ද වහනවා ඔන්න ඕක තමයි මං කරන්න යන්නේ ඕක ඉතින් මෙහෙන් යා ඕක ඉතින් මෙහෙන් ගියා ඕකේ මේ රෙද්දකම් ආනේ රෙද්ද නිමිනේ බා කටුවනේ ඌනේ ඒක මෙන්න මෙහෙන් විසික් කරපා කටු කොහෙද තියෙන්නේ අතන නේද මෙන්න මේ තියෙන කටුව මං කිව්වේ බෑ දැන් ඔය නිල් පාට කටුවන්නේ තියෙන්නේ බලපන් රතු පාට කටුවන්නේ තියෙන්නේ මේ ගේම් එක හදපු එක නම් මා ට්‍රැක් නෑ ගේම් එක හොඳයි ගේම් එකේ පොඩි අවුල් වගේක් තියෙනවා කොහොමද බං මට මේ තරම් ගේම් එකක් හදන්න බෑනේ ඒක හින්දා ඒක හින්දා මං කට පියාගෙන මේ ගේම් එක ගහනවා ඔක ඉතින් දැන් තමයි මං ගේට්වෙන් ආතල්ලයක් ගත්තේ ඕ ටීචර් අඩු ඒක නම් වැඩිපුරත් එක්ක කියන්ට ගියාද කොහෙද අඩු ඕකේ ඉතින් අපි දැන් ටීචර්ට සුපිරි මාතලයක් දෙන්න තමයි යන්නේ ඕ ටීචර් පූසෙක් ගෙනල්ලා වගේ ගෙදරට මං ඔය පූසා උස්සනවා බං බලපන් ටීචර් ගෙදරට පූසෙක් ගෙනල්ලා කියලා මගුල් කරනවනේ පූසව පරිස්සමින් තියාගන්න නැතුව පූසොන්ට වද දෙනවට අපි විරුද්ධයි බලපන්
පහලින් කමෙන්ට් කරගෙන ඵලයන් මම මේ පුසා උස්සනවට කැමතිද නැද්ද කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්න. උඩින් එපා. පහලින් කමෙන්ට් කරගෙන යන්න. උඩින් දාන්න එපා බං. ඕකේ. මෙන්න තියෙනවා පූසා ඉන්න කාමරේ. ඕකේ. මෙන්න ඉන්නවා පූසා. ඕකේ. මෙන්න මේ යතුරු ගන්න ඕනේ අපි. ඕකේ. යතුරු අරගත්තා. මේකව ඇරියා. ඊට කුඩු ඇරියා. අර ටීචර් දැක්ක නේද? යම අඩු හිරවුණා අඩු ඒ වචන පාරට කොන්ද කන්නද වන්න අඩු ටීචර් ආයෙ දැක්ක කියපන්කෝ අඩු ටීචර් එක දැකලා ෆේල් කියහන්කෝ ඒකත් මොන මගුලක්ද මේක මම හිතන්නේ මම ෆුල් ට්‍රික්ස් පාවිච්චි කරන්න වෙයි. ඔක ඉතින් මම ෆුල් ට්‍රික්ස් පාවිච්චි කරනවා. ඔක ඉතින් මම රුවන් බලය පාවිච්චි කරන්න හදන්නේ. මගේ නමෙන් බලෙන් මම මේක කරනවා. රුවන් බලෙන් මම මේක කරන්නේ. අඩු මෙන්න ටීචර් අඩු ඒ ටීචර් එක දැක්කේ නේ what the fuck කියන එකට මං කිව්වේ what the fuck කියලා අඩු මෙන්න ටීචර් ආයෙ දැක්ක අපි මෙන්න මේකට රිංග ගමු අඩු ඒ මොකද මං කියන්නේ ඕකේ ටීචර් මෙහෙට එන්න බැරි. ඕකේ ඉතින් අපි ආයෙ වැඩේට බහිමු. අඩු ටීචර් එක්ක කියහන්කෝ. ඕකේ ඉතින් මේක මගේ පළවෙනි ගේම් ප්ලේ වීඩියෝ එක නිසා ගණන් ගන්න එපා ගයිස්. මොකද මම ඉන්නේ. ඕකේ අපි මෙහෙට යමු. හිමිට අඩු මෙන්න ආයි ටීචර් එක්ක අඩු මේ කොහෙද මේ? මෙහෙට යමු. අඩු මෙන්න ටීචර් මේක ටිප්පෙක් දාලා අඩු මෙන්න මේක ඇරලා බලපන් මේ ටීචර් කොච්චර මෝඩද කියලා මෝඩනේ මේ බං ගොන් තනි කර ගොන් කිව්වේ ගොන්ගෙත් ගොන් ඔක ඉතින් ටීචර් එක්ෂන් එකේ ඉඳලා කොහෙට හරි ගියා ටීචර් එළියට ආවේ ඕක ඉතින් අපි දැන් පොඩි බඩක් කරමු. බඩක් කිව්වේ බඩක් නෙමෙයි බං. අපි ටීචර්ගේ පූසා උස්සන්න ඕනේනේ. මම මේ කොහෙද මේ යන්නේ? මටත් ඉතින් ට්‍රැක් බං. ටීචර් ට්‍රැක් මටත් ට්‍රැක්. මේ පාර නම් උස්සනවා බං. මේ පාර නම් උස්සනවා. ඕකේ. කොහොමද? 1 2 3. හරියා. කතා. තියවා. ටිකක් අයියෙන් තිව්වා කියන්නේ තිව්වා බං මං කිව්වේ තිව්වා බලපන්කෝ මේ පුසා ඕකේ දැන් ඉතින් අපි පුසා විශ්වානේ දැන් ඉතින් ටීචර්ට මල පෙන්න බං බලපන් ඉතින් කමන්නේ බං ටීචර්ට මල පැන්නද අපිට මල පැන්නේ නෑනේ ඕකේ ඉතින් මං අපි දැන් ආයෙත් වැඩේට බහිමු ඕ ටීචර් ගියාට උපන්නේ මේ වගේ
යසයි. ඔකේ ඉතින් අපි මෙතනට බිල් එක ගහමු. ගණන් ගන්න එපා ගයිස්. මගේ අතේ උරයක් වැදුනා. ඕකේ ගයිස්, ඉතින් අපේ මෝලේ සද්දෙත් ඔයාලට ඇහෙනවා නම් ගණන් ගන්න එපා. ඇහෙන්නේ නැතුවත් ඇති, ඇහෙනවත් ඇති, මට කමන්නේ. අඩු ටීචර් නැතන හීරෝ වුණා. ඒ ටීචර් කමන්නේ බ අපිට යන්න පාරවල් තියෙනවනේ. අඩු මෙන්න අහස් කූර මෙතන පාවෙනවා. මෙහෙට නෙමෙයි යන්නේ. මට ඉතින් ට්‍රැක් බා. ඕකේ ඉතින් අපි දැන් මේ පූස උස්සන්න යන්නේ. පූස උස්සන්න නෙමෙයි යන්නේ. මටත් ඉතින් ට්‍රැක් නේ බා. ඕකේ ඉතින් මං මෙතන කේක් එකක් හදන්න යන්නේ. මට ඉතින් අද ට්‍රැක් ගණන් ගන්න එපා. ඔයාලා මේ පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඔයාලා YouTube channel එකක් හදි සැලකිලිමත් වෙන්න ඕනේ. සමහර අය නම් දන්නවා. ඕකේ ඉතින් අපි දැන් යමු වැඩේ කරන්න. ඕකේ ඉතින් අපි දැන් වැඩේ පටන් ගමු. මෙන්න තියෙනවා අහස් කූර. ගණින්නකෝ. ඕකේ ඉතින් අහස් කූර ගත්තා. ඕකේ ඉතින් මම දැන් යනවා වැඩේ දෙන්න. ඕකේ ඉතින් මම දැන් ටීචර්ට වැඩේ දෙන්නයි හදන්නේ. ඕකේ ඉතින් දැන් මම යනවා. යන්නේ නෑ. මම දැන් ටීචර්ට වැඩේ දෙන්නයි යන්නේ. ඕකේ ඉතින් මම දැන් ටීචර්ට වැඩේ දෙනවා. ඕකේ ඉතින් දැන් අපි ටීචර්ට වැඩේ දෙන්නයි හදන්නේ. ඕකේ ඉතින් මම කතා කරේ නැත්තේ ඇයි දන්නවද? මයික් කට රිදෙනවා බං. ඒක නිසා මම දවසකට එක වීඩියෝ එකක් දාන්න. ඕකේ ඉතින් යාළුවනේ ඔයාලට සද්ද පද්ද ඇහෙනවා නම් ගණන් ගන්න එපා. යාළුවෙක් ඇවිල්ලා ඉන්නේ. ඕකේ ඉතින් අපි වැඩේ කරමු. ඕකේ ඉතින් මම යනවා. අඩු මෙන්න ටීචර් දැක්කා. අඩු දැක්කනම් කමන්නේ බෑ. අපිට වැඩන්නේ. කොහොමත් බං ඔය ටීචර් මහ මෝඩයිනේ. මෝඩයි කියලා අපිට මොකද? අපි මෝඩ නෑනේ. මේ වීඩියෝ එකට අනිවාර්යෙන් ලයික් 1000ක් අරන් දෙන්න. මගේ මේ පළවෙනි වීඩියෝ එක. views 1000ක්වත් අනික ඕනේ. ඔයාලා YouTube කරන අය ඉන්නවනම් පහළ කමෙන්ට් ලින්ක් එක ඇති කමෙන්ට් කරන්න. මටත් ඉතින් ට්‍රැක් කමෙන්ට් ලින්ක් එක නෙමෙයි.
ඕක ඉතින් මේ මල්ලි සද්ද කරනවා නම් ගණන් ගන්න එපා. මල්ලි කෙනෙක් නෙමෙයි යාළුවෙක් ඇවිල්ලා ඉන්නේ. යාළුවෙක් කිව්වට යාළුවෙකුත් නෙමෙයි බා. අයියා කෙනෙක්. ඕකේ බලපන් ඉතින් මේ ටීචර් කොච්චර මෝඩද කියලා. අඩෝ හිරුණාද බා. ඕක ඉතින් අපි මේක ගමු. ඕකේ දැන් මේක අරිමු. අඩෝ අරින්න බැයිද බා. අඩෝ අරින්න බැයිද. අඩෝ අරපා. එරියා. අඩෝ අරින්න බැයිද බා. අඩෝ උන්න දුකක්ද බං. කවන්නේ බං. අපි අද කොහොම හරි මේ ගේම් එක ගහනවා. මේ ගේම ගහනවා බං. මේ ස්කැරි ටීචර්ට කෙලවල තමයි අද නවතින්නේ. උන්න බලපංකෝ කෙලවල නැත්තේ නවතින්නේ කියලා. කෙලවල තමයි බං නවතින්නේ. නැත්තම් වෙන මොකක්ද? කවුරු හරි මේ ටීචර්ට ගහන්න කැමති අය ඉන්නවනම් ගහගන්න. මේ ටීචර් ගෙදරට ඇවිල්ලා මට මොකද ඉතින් මට ට්‍රැක් පැනලා තියෙන්නේ. ගණන් ගන්න එපා. රුවන් ගෙනමින් මම මේ ටීචර්ට අද තෑග්ගක් දෙනවා. අඩු තෑග්ග දෙන්න කියලා මම වහුණා කීපන්කෝ. පරක්කක් වෙන්නේද? ඕක ඉතින් මේ මල්ලි කතා කරන සද්ද වලට හෙනව ඇති. මල්ලි නෙමෙයි බා අයියා. ඕක ඉතින් මේ මල්ලිට කැස්ස. මල්ලිට නෙමෙයි අයියට. ඕකේ ඉතින් මෙන්න තියෙනවා අහස් කූරේ. අද නම් බං ගේම් එක ගහනවා බලපන් මේ ලස්සන පරිසරය සුන්දරද කියලා. ඕක ඉතින් අද ටීචර්ට වැඩේ දෙනවා. අඩු අහුණා කියපන්කෝ. කමන්නේ බා ටීචර්ට මෙතනින් එහාට එන්න බෑනේ. බලපන් ඉතින් මේ ටීචර්ට එන්න බැරි කියලා අපි මොනා කරන්නද බා. පවුනේ අපිට නම් එන්න පුළුවන් මෙතනින් එහාට. ඒත් මෙන්න මේ මෝඩ ටීචර්ට එන්න බෑ. අඩු අන්න ටීචර් ආපහු එල්ලෙනවා. අඩු යමුන් බං. ඕකේ ඉතින් අපි ආවා. අඩු මෙන්න ටේප් එක මෙතන පාවෙනවා. කමන්නේ බා අපි ටේප් එක ඕනේ. එතනම තියෙනවනේ අනික ටේප් එක නේද බා. ඕක ඉතින් අපි වැඩේට බහිමු. ඕක ඉතින් බං මේ දොර අරින්න අපිට ඉබ්බා ඕනේ බා. මේ තියෙන ඉබ්බා කණින් ඉබ්බා. අඩු ඉබ්බා කණින් බා. හරි ඉබ්බා ගත්තා. දැන් ඉබ්බා අරගෙන මේක ඇරියා. ඔන්න දැන් ඉතින් අපි යනවා. ඕකේ මෙන්න මේක මෙතනට හයි කරා. ඊට පස්සේ මෙන්න මේ සෙලෝ ටේප් එක ගත්තා. මේක හිතුවා තිව්වා. දිව කියන්නේ හැරෙන්නවත් නෑ බා. ඕකේ ඉතින් දැන් ටීචර් ඇවිල්ලා time to party සමරයි. මට මොකෝ බා. ඒකගේ time to party එකක් සමරයි. අඩු ඔන්න ටීචර් බලාගෙන ටීචර්. උතන අහස් කුරක් තියෙන ටීචර්. බලාගෙන. හරි මට කරන්න දෙයක් නෑ. අඩු පිපුණා නේද? අඩු ටීචර් පව් බං. ඕක ඉතින්